මට ඔයාට කියන්න ඕනේ ඔයා හිතන තරම් ඔයා අඩු නෑ. තව ඔයා හිතන තරම් ඔයා පරක්කුත් නැහැ. ඔයා යන ගමන ස්ලෝ වුණා කියලා ඒ කියන්නේ ඔයා ෆේල් වුණා කියලා. ඔයා තාම ෆයිට් කරනවා. ඒක ඔයාගේ ස්ට්‍රෙන්ත් එකක්. ඔයාට සමහරවිට හිතෙනවා මම තාම ස්ටේබල් නෑ. මට තාම හොඳ ජොබ් එකක් නැහැ. අනිත් අය ලයිෆ් එකේ හොඳට සෙටල් වෙලා ඉන්නවා. ඒවා නෝමල්. ඒත් එකක් මතක තියාගන්න ඕනේ. ඔයා කම්පෙයාර් වෙන්න ඕනේ ඔයාගේ ඊයේ වර්ෂන් එකත් එක්ක විතරයි. වෙන අයත් එක්ක නෙමෙයි. ඔයා හાર્ඩ් වර්ක් කරනවා. කවුරුත් දන්නේ නැති විදියට ඔයා හොඳට ස්ට්‍රෙස් එක කැරි කරනවා. පවුල ගැන හිතනවා. ෆියුචර් එක ගැන බය වෙනවා. ඒත් ඔය මොනවා වුණත් ඔයා අතාරින්නේ නැහැ. ඉතින් ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒක ගොඩාක් ලොකු දෙයක්. ඔයා හැන්සම් වෙන්න ඕනේ කියලා නිකන් අර පර්ෆෙක්ට් ෆේස් එකක් තිබ්බොත් විතරක් නෙවෙයි. ඒකට කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. ඔයා වැදගත් විදියට හැසිරෙන්න ඕනේ. හිමින් ඔයාගේ ලයිෆ් එක බිල්ඩ් කරන එකෙන්ද ඔයා ඔල්රෙඩි හරිම ඇට්‍රැක්ටිව්. හරිම ආකර්ෂණීය. ඔයාගේ වර්ත් එක ඔයා earn කරන සැලරි එකෙන් අපිට මෙෂර් කරන්න බෑ. ඔයාගේ වැලියු එක අනිත් අයගේ ඔපිනියන්ස් වලිනුත් අපිට තීරණයකට එන්න බෑ. ඔයා කරන එෆර්ට් එක, ඔයාගේ හાર્ට් එක, ඔයාගේ ඩිසිප්ලින් අර ඒව තමයි රියල් වැලියු එක. ඔයා මහන්සි වෙලා ඉන්න දවස් තියෙනවා. මොටිවේෂන් එක නැති දවස් තියෙනවා. ඒත් ඒකේ කියන්නේ ඔයා වීක් කියලා. ඒකෙන් ඇත්තටම කියන්නේ ඔයා මිනිස්සෙක් කියලා. අදත් ඔයා උදේම නැගිටලා රෙඩි වෙලා ඔෆිස් එකට යන්න ඔයාට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක ගැම්මක්. කවුරුත් ඔයාට ක්ලැප් කරන්නේ නැති දවසක ඔයා ඔෆිස් යනවා. කවුරුත් ඔයාව නෝටිස් කරන්නේ නැති දවසක ඔයා ඔෆිස් ඇවිල්ලා try කරනවා. අන්න ඒ කන්සිස්ටන්සි එකෙන් තමයි ඔයාගේ ෆියුචර් එක චුට්ට බිල්ඩ් වෙන්නේ. ඔයාට හිතෙන්න පුළුවන් කවුරුත් මම තේරුම් ගන්නේ නැහැ කියලා. ඒත් ඔයාව අගය කරන මිනිස්සු ඉන්නවා. තාම ඔයාට ඒ වගේ හම්බෙලා නැත්තම් ඔයාගේ පාත් එකේ ඒ වගේ අය ඔයාට හම්බෙනවා. ස්ලෝ වෙන්න පුළුවන්. බ්‍රේක් වෙන්න පුළුවන්. ඒත් කවදාවත් නවත්තන්න එපා. ඔයා හිතනවට වඩා ඔයා ස්ට්‍රෝං කෙනෙක්. ඔයා හිතනවට වඩා ඔයා ස්මාර්ට් කෙනෙක්. ඔයාට හිතනවට වඩා ඔයාට ගොඩාක් කැපැසිටි එකක් තියෙන කෙනෙක්. අද කොන්ෆිඩන්ස් එකත් එක්ක යන්න. හිත සංසුන්ව තියාගන්න. ප්‍රෙෂර් එකට යටත් වෙන්න එපා. ස්ටෙප් බයි ස්ටෙප්. ඩේ බයි ඩේ. ඔයාට පුළුවන්. අද දවස හොඳට ගත කරන්න. ඔයා හරිම කඩවස. ඔයා enough.